අප ගැලුම් කරුවානන් වූ දෙවියන් වහන්සේ තුළ මා දයාබර මිත්‍රවරුනි, අද අපි සමරන්නේ දුක්ඛෝත්සව ඉරුදින හෙවත් ගොබ් ඉරුදිනයි. අද දිනේ දීර්ඝ සුභාරංචිය අප සම්බුදුන් වහන්සේගේ අධික දුක් වේදනා විඳීම හා ශ්‍රී මරණය ප්‍රකාශ කරනවා. මෙය දුක්ඛෝත්සවය බවට පත්වන්නේ මෙම අධික දුක් විඳීම හා මරණය අප සම්බුදුන් වහන්සේගේ ජීවනදායක හා ගැලවීමදායක අසීමිත ප්‍රේමේ උච්ච ස්ථානයේ මහා ප්‍රකාශනය බවට පත් වූ නිසා මෙම ජීවිත පූජාව මගින් අප පාපයෙන් මිදී නැවත දේව ජීවනය තුළ නව ගිවිසුමේ දේව ජනතාව බවට පත් වූ නිසාත්ය. හේබ්‍රියු බයිබලයේ ගීතාවලියේ 2:7 රාජාභිෂේකයේදී සඳහන් මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා නොය යන වදන හා දිවස්වර ඉසයියස් පොතේ 42:1 දුක් විඳීමේ 16 හා සැමැදි මම මොහු කෙරෙහි අතිශයින් ප්‍රසන්න වීමි යන වදන එක්කොට මෙලොව තම දූත මෙහෙවර සඳහා දෙවියන් වහන්සේ බෞතිස්මය ලබන මොහොතේදී දේව තාත්තගේ එළිදරව් වීම තුළ අප ගැලුම් කරුවාණන් වූ දෙවියන් වහන්සේ දුක් විඳීමේ රජ බව ප්‍රකාශ වූවා. දේශපාලන රජකම තමාගේ පැවැත්ම කේන්ද්‍ර කරගත් තමා වටා ලෞකික රාජ්‍යයක් ගොඩනගා ගත්තත් දේව රාජ්‍යයේ රජකම තමාගෙන් අහක්ව අනිකා වෙනුවෙන් තමා හිස්වීමක් තුළ අනිකාගේ ගැලවීම උදෙසා සිදුවන්නක් බව ක්‍රිස්තුන් වහන්සේ තුළ සාක්ෂාත් වූවා. ඒ නිසා ශුද්ධ පවුලතුමා අද දෙවන කියවීම තුළ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ දේවත්වයේ පසෙකලා තමන් වහන්සේම ත්‍යාජ කර ගනිමින් අප හා සමාන මිනිසෙකු වී කුරුසේ මරණ දක්වා කීකර වූ බව. ක්‍රිස්තුස් වහන්සේ තුළ පැවති ජීවිත ආකල්ප අප තුළත් ඇති වී පරිත්‍යාගශීලී ජීවිතයක් තුළ අප හා සැබඳි සියල්ලන්ගේ ගැලවීම වෙනුවෙන් ක්‍රියා කරමින් සුදෝ සතියට අපි ඇතුළු වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සමග මමත්වයට මැරි මිනිසුන් වෙනුවෙන් මිනිසෙක් වී විශ්වීය මිනිසෙකු ලෙස පාස්කු මංගල්‍යයේ එතරවීමක් සමග උත්ථානයේ ජීවිතයකට එතර වෙමු. ආමෙන්.